ඈත අතීතයේ කසීරට බරණස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් සිටියා. එකල අප මහා බෝසතාණන් වහන්සේ ගැල් වෙළඳාමේ යන පවුලක උපත ලැබුවා. ඉතින් බෝසත්තුමා තරුණ වයසට පැමිණෙද්දී ගැල් 500කට නායකත්වයේ දෙමින් ගැල් වෙළඳාම සරුවටම කරා. ඔය අතරේ බෝසත්තුමාගේ මිතුරෙක් වන තවත් ගැල් වෙළඳාම් කරුවෙක් බරණස් නුවරම හිටියා. හැබැයි ඔහු නම් මෝඩයි. නුවණින් වැඩ කරන්නම දන්නේම නෑ. අනිත් අය කියන ඕනෙම දෙයක් පිළිගන්න නිසා ඉක්මනටම රැවටෙනවා. ඉතින් දවසක් බෝසත් වෙළඳ නායකයතුමා ගැල් 500ක බඩු පුරවාගෙන බටහිර පැත්තේ කාන්තාර සහ දුෂ්කර මාර්ගයක් සහිත ප්‍රදේශයක් කරහා වෙළඳාමේ යන්න සූදානම් වුණා. එතකොට අර මෝඩ ගැල් වෙළඳ නායකයතුමා එම මාර්ගයේම ගැල් 500ක බඩු පුරවගෙන වෙළඳාම් කරන්න සූදානම් වුණා. ඉතින් ඒ නිසා බෝසත් වෙළඳ නායකතුමා මෙහෙම හිතුවා. දැන් මේ මිතුරත් මා සමගම යන්න આવොත් නම් අපි දෙගොල්ලම මහත් අමාරුවක වැටෙනවා. ගවයන්ට තනකොළක් නැති වෙයි. ඒ නිසා එක්කෙනෙක් ඉස්සෙල්ලා ගිහින් අනිත් කෙනා පස්සේ යන්න ඕනේ. මේ ගැන මිතුරාට මුණ ගැහිලා පැවසිය යුතුයි. මේ මිත්‍රයා අපි දෙදෙනාම එකවර වෙළඳාමට යන එක දෙදෙනාටම කරදරයක් නේද? ගැල් 1000ක් එකවර ගමන් කරන්න මේ මාර්ගය සුදුසුත් නැහැනේ. ඒ වගේම ගවයන්ට තනකොළ, මිනිසුන්ට ජලය, දරහා සපයා ගන්න ගොඩක් අසීරුයේයි. ඒ නිසා අපි කවුරු හරි කෙනෙක් ඉස්සර වෙමු දෙහනම් මිත්‍රයා. එතකොට කලින් යන්නේ ඔබද මමද? මම කලින් යන එක වාසි බොහොමයි. එහෙම වුණොත් කරත්ත රෝද වලින් හැරුණු වලවල් සහිත මාර්ගත් නැහැ. කරත්තා දින ගොන්නුන්ට ඕන තරම් හොඳ තනකොළක් තියෙනවා. මිනිසුන්ට පළවැලත් ලැබෙනවා. පිරිසිදු ජලයත් ලැබෙයි. ඒ ඔක්කොටම වඩා මට ඕනේ මිල ගණන් වලට බඩු ටික විකුණ ගන්නත් පුරුවන්. එහෙනම් මිත්‍රයා මේ ඔන්න ඔහි මං ඉස්සර වෙලා යන්නම්. ඒකත් හොඳයි. මුලින් යන අය මාර්ගයේ දුර්වල තැන් පිරිසිකර කරයි. මට පහසුවෙන් මේ මාර්ගයේ දිගේ යා හැකියි. පස්සේ පිටත් වෙන මගේ ගවයන්ට කලින් ගවයන් කෑ තැනින් තැනින් නැගියන අලුත් තනකොළ කන්නත් පුළුවන්. අලුත් පලාදලු අපිට ආහාර පිසීමට ගන්නත් පුළුවන්. අනික පළමු පිරිස කාන්තාරයේ වලවල් හාරා ජලය හොයා ගන්නවනි. ඒ ජලය අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඔවුන් කලින් බඩු විකුණුපු නිලටම මගේ බඩු ටික විකුණ ගන්න පුළුවන්. මට අමුතුවෙන් ආයේ මිල කරන්න ඕනෙත් නෑ. හොඳයි මිත්‍රය. එහෙනම් ඔබ ඉස්සෙල්ලම පිටත් වෙන්න මිත්‍රය. ඉතින් සුදුසු කාලේ ආවම අර මෝඩ වෙලෙන්දා සතුටින් Tamanගේ ගැල් කණ්ඩායම සූදානම් කරගෙන වෙලඳ බඩු පුරවගෙන පාන්දරින්ම ගමන පිටත් වුණා. දවල් වෙනකොට ඔවුන් කාන්තාරයට පිවිසුණා. ලොකු භාජනවල ජලය පුරවගෙන ආහාර පුරවගෙන මේ ගැල් කණ්ඩායම යොදුන් 60ක් දුර කාන්තාර මාර්ග තමයි ගමන් කරන්නේ. ඔහොම යනකොට දින කිහිපයකට පසු මේ ගැල් කණ්ඩායම බිහිසුණු යක්ෂයන් වාසය කරන කාන්තාර මායමකට ඇතුළු වුණා. අපිට නියම ගොදුරක් කෙටිවෙන්න මිනිස්සුයි ගොන්නු ඉන්නවා. දවස් ගණනක් බඩගින්න හිටිය මේ මිනිස්සු ගෙනියන වතුර ටික හිස් කරොත් මේ මිනිස්සු ඉක්මනට දුර්වල වෙලා යයි. එතකොට අපිට පුළුවන් මේ රැළම ලේසියෙන් ගොදුරු කරගන්න. අපි කොහොමද මේ කට්ටිය ගෙනියන වතුර ටික හිස් කරගන්නේ? සලස්මක් එහෙම තියනවද ලොක්කා? අපි මිනිස්සු වගේ විසර්ගෙන සුදු ගවයන් බෙදී ලස්සන කරත්තයක් මවාගෙන ඔවුන් ඉස්සරහට යමු. මේ ලොක්කයිට කොට කොහොමද දන්නේ වතුර හිස් වෙන්නේ? ඉතින් බොල මම කතාව තාම කියලා ඉවර නෑ. අපි උන් ඉස්සරහට යන්න ඕනේ. ඉදිරි මහා වැසි වසින ඝන වනාන්තරයක් තිබෙන බවට ලකුණු පෙන්වමින්. දැන් තේරුණේ ලොක්කා. ඒ උපායනම් කදිමයි. සහෝදරයා මොකද ගැල්වල වතුර උස්සගෙන යන්නේ? අයියෝ ටික දුරක් ඉස්සරහට ගියාම දිගටම තියෙන්නේ ඝන වනාන්තරේ. එහෙට නිතරම වැහිනවා. තැන් වල නෙළුම් මල් පිපුණු විල් බොකුණු එහෙමටයි. ඇත්තද?
මේ කහපු අර මෝඩ වෙලෙන්දා ඉදිරි ගමන සැහැල්ලුවෙන් යන්න කියලා හිතාගෙන සියලුම ජලය හිස් කරා. නමුත් එම මෝඩ වෙලෙන්දාට මේ ගැන පොඩ්ඩක්වත් සැක හිතුන්නේ නැහැ. ඉතින් මේ පිරිස දවස පුරාම ඉදිරියට ගියත් එක වතුර පුදක්වත් හොයාගන්න බැරි වුණා. ඊළඟ දවසේ මධ්‍යහන වෙනකොට කෑමයි වතුරයි නැතිව හැමෝම හාමතෙන් පිපාසෙන් පීඩාවට පත් වුණා. ගවයොයි මිනිස්සුයි හොඳටම තැහෙට්ටු වෙලා ඒ තැන්වල වැටුණා. මේ සිහිබුද්ධියක් නැති මෝඩ නායකයා මුළු පිරිසම විනාශයට පැමිණෙව්වා. අයියෝ අම්මෝ මට නම් දැන් දිව ගිලෙන්නේ පිපාසයි. අනේ මට නම් ඇවිද ගන්නවත් පණ අම්මේ. නායකතුමනි, ඒ ආපු මිනිස්සු මොන හේතුවකට හරි අපි රැවටුවා. දැන් අපි ළඟ එක වතුර බිඳුවක්වත් නැහැ. අපි විනාසයි. ඉතින් එදේ රාත්‍රියේ අර යක්ෂයන් ඇවිල්ලා අර ගැලී සිටපු සියලුම මිනිස්සු ගවයන් මරා අනුභව කරලා ඇටකටු විතරක් ඉතුරු කරලා යන්න ගියා. අපේ රංගපෑම සාර්ථකයි බොල මේ මෝඩරල අපේ උප්‍රවැටියට වුණා. කාලයකට පස්සේ නියම ගොදුරට. මාසයක් ගතවීමෙන් පසුව අර බුද්ධිමත් වෙළඳ නායකතුමා ගැල් 500ක බඩුත් රැගෙන බරණැස් නුවරින් පිටත් වුණා. එයාලා ටික මොහොතකින් කාන්තාර මායමඩ පිවිසුණා. අපි මෙතන ටිකක් ගිමන් හරිමු. මොකද ඉස්සරහට තියෙන්නේ යොදුන් 60ක් සහිත කාන්තාරයක්. මෙතන එහාට යද්දි බොහෝම පරීක්ෂාකාරී වෙන්න ඕන. කිසිම කෙනෙක් මගෙන් නොඅසා කිසිම දෙයක් කන්නවත් බොන්නවත් එපා. තේරුණාද? දින කිහිපයකට පසු මේ පිරිසත් යක්ෂීන් වාසය කරන කාන්තාර මායමට ආවා. කලින් වගේ මෙවරත් යක්ෂයින් වෙස්වලාගෙන ගැල් පිරිස ඉස්සරහට ආවා. හෝ සහෝදරයා මොකද බොරුවට මෙතරම් වතුර අරගෙන ඉස්සරහට සීතල මහ වැසි වැව් පොකුණු එහෙම උතුරා යනවා. ඉස්සරහට තියෙන්නේ ඝන නිල් වනාන්තරේ. මේක නම් විශ්වාස කරන්න අමාරුයි. මේගොල්ලොන්ගේ ඇස් රතු පාටයි. හැවනැල්ලක් පේන්නේ නෑ. මේ නම් මිනිස්සු වෙන්න බෑ. හොඳයි සහෝදරයා. ඔබට බොහොම ස්තුතියි මේ දීපු පණිවිඩයට. අයියෝ සුළු දෙයක් අපි ගියේ. යක්ෂයන් ගිය පසු බෝසත් ගල්නායකතුමා මිනිස්සුම රැස් කරයා. පින්වත්නි, මේ කාන්තාර විලක්වත් පොකුණක්වත් තියෙනවදයි අහලා තියෙනවද? වැසි තියෙනවා නම් වැසි සුළඟ යොදවන දුරට හරි හමනව නේද? සීතල වැසි සුළඟ කිසිම කෙනෙකුගේ ඇඟේ දැවටුනේ නෑ නේද? අකුණු ගසනවා නම් යොදුන් 4-5 කෙලිය විහිදෙනව නේද? කොදේ දැන් වැහි වලාකුලක් පේන්නවත් නෑ. අකුණු ගසන ශබ්දයක්වත් නෑ. පින්වත්නි, මේ ඇවේ මිනිස්සුયો නෙමෙයි. මේ තමයි කාන්තාරයේ අරක්ගත් යක්ෂයෝ. අපිව දුර්වල කරලා මරලා දාන්න. ඒ කාන්තේන්ම මම කියනම් අර මෝඩ වෙලෙන්ද මේ යක්ෂයන්ට රැවටිලා තම පිරිසක් සමගම විනාශයට පත් වෙලා ඇති. නැවත ගමන ආරම්භ කරමු. ඔබලා බොහොම පරිස්සමින් වතුර පාවිච්චි කරන්න. මතක තියාගන්න. ඉතින් මේ ගැල් කණ්ඩායමට සවස් වෙද්දි අර මෝඩ වෙළඳගේ කණ්ඩායමේ පරණ ඇටකටු ටික දකින්න හමු වුණා. ඔවුන් රැගෙන ගිය වෙළඳ භාණ්ඩ ගැල් තුල සුරකිව තිබුණා. එදා බෝසත් වෙළඳ නායකතුමාගේ ගැල් කණ්ඩායම එතන කඳවුරු බැඳගත්තා. මේ ගැල්කරුවන් ගිනිමැල දල්වා කඩු කිනිසි අතැතිව එලි වෙනකම්ම රැකවල් යෙදුවා. ඉතින් ඒ හින්දා රෑ යක්ෂයින්ට කැම නැති වුණා. අයියෝ මේ මිනිස්සුලා හරිම විපරම්කාරී පිරිසක්. අපරාධේ ගොදුර නැති වුණා. දැන් ඉතින් බඩගින්නේ තමයි ඉන්නේ බොලු. අයියෝ අතට ආපු දෙයක් අතට දාගන්න පින නෑ. පහුවදා උදේ මේ ගැල් කණ්ඩායම ගොනුන්ට තනකොළ කෑමට දීලා පරණ ගැල්වල තිබුණු වටිනා භාණ්ඩත් පටවගෙන කාන්තාරයේ සුවසේ තරණය කරා. පරණ ගැල්වල තිබුණු වටිනා භාණ්ඩත් එක්කම වෙළඳම් කරපු හින්දා ගොඩක් ලාභ ලබාගෙන බරණැස් නුවර පැමිණියා. දුරදක්නා උපායශීලී නුවණින් යුතු අප මහ බෝසතාණන්ගේ වෙළඳප කණ්ඩායම ජීවිතයම බේරා ගනිමින් සමෘද්ධිමත් වෙළඳුන් බවට පත් වුණා. එකල මෝඩ ගැල්කරු ලෙස ඉපදීම සිටියේ දෙව්දත් තෙරුණ්‍ය.